ඉතින් ඔයාලා හැමෝම අදත් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද මම ගෙනාවේ book fair vlog එකක්. අපි බලමු මොකද වෙන්නේ කියලා. ඔන්න අපි මේ වෙලාවේ ඉන්නේ ගම්පහ ස්ටේෂන් එකේ. ගම්පහ ඉඳලා අපි දෙමටකොඩ ස්ටේෂන් එකට තමයි යන්නේ. ඔන්න ඉතින් අපි දැන් බස් එකෙන් බැහැලා BMICH එක පැත්තට පයින් යන ගමන් තමයි මේ ඉන්නේ. මේ අවුරුද්දෙන් මම දවස් දෙකක් බුක් ෆෙයාර් ගියා. ඉතින් පළවෙනි දවසේ මමයි අම්මයි ලොකු නැන්දයි නංගි මගේ යාළුවෝ දෙන්නෙකුයි තමයි ගියේ. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයාත් බුක් ෆෙයාර් ගියාද? ඉතින් ඔයා බුක් ෆෙයාර් ගියා නම් ඔයා ගත්තු පොත් මොනවද කියලාත් මට කමෙන්ට් එකක් දාන්න. ඉතින් මම ගත්තු පොත් ඊළඟ වීඩියෝ එකෙන් බලමු. අරලිය මල් තිබුණා කඳුලින් පරවි නුඹ සීමා කෙරල් ගවසා සුවඳින් නියලලාපෙන් දෙතුලින් රූරණ හැඟුණේමා. අපි මේ ඉන්නේ සරසවි ස්ටෝල් එකේ. මේකේ තියෙන ඉංග්‍රීසි පොත්. ඒ වගේම මේ අවුරුදු සරණ පුස්තක සම්මානෙ දිනාගත්තු පොත් එහෙමත් මේකේ තියෙනවා. පොත්වලට 18%ක වැට් එකතු වෙලා නිසා පොත් මිල ගොඩක් ඉහළ ගිහින් තියෙනවා. ඉතින් පොත්වලට වැට් එපා කියලා අත්සන් කරන්නත් තියෙනවා. අපිත් ඒකට අත්සන් කළා. ඉතින් ඊළඟට අපි ගියේ සිරිමාව බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවට. අපි බුක් ෆෙයාර් ගියේ සැප්තැම්බර් 30 වෙනිදා. ඒ කියන්නේ බුක් ෆෙයාර් එක පටන්ගෙන 4 වෙනි දවසේ තමයි අපි ගියේ. ඔයාලට පේනවනේ මෙතන ඉන්න සෙනඟ. ඉතින් ගොඩක් සෙනඟ ඉන්නවා. මේ තමයි සරසවි එකේ සිංහල පොත් තියෙන ස්ටෝල් එක. ඔතනින් දකුණු පැත්තට වෙන්න සරසවි එකේ බාගෙන් ස්ටෝල්ස් එහෙමත් තියෙනවා. ඉතින් මට සමහර ලේඛක ලේඛිකාවෝ එහෙමත් හම්බුණා. ඉතින් මම එයාලත් එක්ක ගත්ත ෆොටෝස් එහෙමත් මේ වීඩියෝ එකට එකතු කරන්නම්. ඒ වගේම ඉතින් මට එයාලගෙන් සයින් කොපි බුක් එකක් ගන්නත් පුළුවන් වුණා. ඊළඟට මම ගියේ මැංගෝ එකේ ස්ටෝල් එකට. මැංගෝ එකේ මෙන්න මේ පෑන් වර්ගේ නිල් රතු කළු කියන පාට තුනෙන් තියෙනවා. එතකොට මේ සෙට් එකක පෑන් 12යි තියෙන්නේ. බුක් ෆෙයාර් එකේ නම් මේ සෙට් එක 360යි ගහලා තියෙන්නේ. එතකොට මේක බුක් ෆෙයාර් එකේදී රුපියල් 300කට දෙන්නේ මට මතක විදිහට. ඉතින් මේ ඔය පෑන් වර්ගේ බුක් ෆෙයාර් එකට විතරයි එන්නේ කියලා තමයි මට ගිය අවුරුද්දේ කිව්වේ බුක් ෆෙයාර් එකට ආපු වෙලාවේ. ඒ වුණාට ගම්පහ ආපිකෝ එකේ ඔක තියෙනවා. එතකොට මම ඔය බුක් ෆෙයාර් එකේ ආපිකෝ එකේ අරගෙන ඔය සෙට් පෑන් වර්ගේ සෙට් දෙකම පාවිච්චි කරලා තියෙනවා. ඉතින් ඒ පෑන් වර්ගේ මට නම් හොඳයි. මොකද සමහර පෑන් තියෙනවනේ අපි ගත්තට පස්සේ ටිකක් දුරක් ලියවිලා ඉතුරු ටික ලියවෙන්නේ නැහැ තේන්ත තිබුණත්. ඉතින් මේකේ මේ මම පාවිච්චි කරපු පෑන් වල ඉවර වෙනකම්ම හොඳට ලියවුණා. ඒකයි මම හොඳයි කියන්නේ. මේ ඔයාලටත් ඉතින් කැමති නම් පාවිච්චි කරලා බලන්න පුළුවන්. ඒකයි මම මේ ගැන කිව්වේ. මොකද මේ සමහර පෑන් තියෙන අපිට එපා වෙන තරම් පෑනක් තෝරගන්න ගියාමත් ඉතින් මේක ඔයාට ප්‍රයෝජනක් වෙයි කියලායි මම කිව්වේ මේ ගැන පොඩ්ඩක්. රූපවාහිනී එකේ හඬ කැවීම අංශයට ගිහිල්ලා අපි try කරලා බලුවා පොඩ්ඩක්. ඔන්න අපි දැන් බරට බරේ පොත් අරගෙන ඉවරයි. ඉතින් මම මේ හැම එකකම වීඩියෝස් අරගෙන නැහැ. මම ඊටාම සුළු වීඩියෝ ප්‍රමාණයක් තමයි අරගෙන තියෙන්නේ. ඊළඟට අපි යන්නේ සුදර්ශි පරිශ්‍රයට සීනි මුරුක්කු සහ මුද්දරස් බලන් කියන පොත් එක ගන්න. ඉතින් මේ දවස්වල සමාජයේ ටික කතා බහට ලක් වෙලා තියෙනවා මේ පොත්. ඒක කියවලම් බලන්න ඕනි ඉතින් මම නම්. මේ ඉන්නේ සමුද්‍ර වෙත්තසිංහ කියන කතුවරයා. මම එදා ගත්තේ ප්‍රේමයේ මහ ඇදුරු කියන පොත. මේ තමයි ලූෂන් බුලත් සිංහල මහත්මයා. මෙයාව නම් ඔයාලා අනිවාර්යෙන් අඳුරනවා ඇති. මේ ඉන්නේ ඉරෝ. ඔන්න මොහන් රාජ් මඩවල සර්ව තමයි මට ඊළඟට හම්බුනේ. ඉතින් සර්ගේ අලුත්ම පොත ටොක්සික් ඒකත් මම ගත්තා. මේ බලන්නකෝ මේ කවුද කියලා. මිහිර සිරිතිලක මාම තමයි අපිට හම්බුනේ. ඉතින් මේ ඉන්නේ කසුන් මහෙන්ද්‍ර හීනටිගල කියන කතුවරයා සහ ඔහුගේ බිරිඳ මාධවී ඇන්තනී. ඕන් ඉතින් අපි අපේ බුක් ෆෙයාර් සංචාරය ඉවර කරලා ආයිමත් ගම්පහට ආවා. සුසුන් අංශු පාසා සුපින්වන්ත ආශා රැක මත නලකවසා හැඟුම් රංචු
පිය සලරා සිතේ ඇඟුම කොඳුරා සදා මටම ලැබෙන නාරී සදා මාගේ ඔන්න අපි දැන් බලන්න යන්නේ මම බුක් ෆෙයා ගියපු දෙවැනි දවස. ඉතින් මම දෙවැනි දවසේ බුක් ෆෙයා ගියේ සුරාජ් සර් එක්ක. සුරාජ් සර් ඉන්ස්ට්‍රක්ටින් ටීම් එකයි ක්ලාස් එකේ ළමයිනුයි තමයි අද බුක් ෆෙයා ගියේ. අදහස් පාලම නැගලා එන්නට නොකියා මට කීවා හිතුවක් කාරෙට සිතනම් ඈතට කොහෙදෝ පියමැන්නා දුවන් චාමර සැලෙන තාලෙට රහසක් එහි රන්දා හිතුවක් ඈතට මාගෙන ආවට බැනුනේ නැසීමා මට පළවෙනි දවසේ ගන්න බැරි වුණ කෞශල්‍ය අක්කගේ හිතුවක්කාරයා කියන පොතත් අද ගන්න පුළුවන් වුණා. මේ ඔක්තෝබර් 3 වෙනිදා. ඉතින් සැප්තැම්බර් 30 වෙනිදා මම ගියපු දවසටත් වැඩියෙන් අද සෙනග හිටියා. ඉතින් සමහර ස්ටෝල්ස් වලට යන්නත් අමාරුයි මොකද ඒ තරමටම සෙනග හිටියා. පොත් කියවීම ඔයාගේ ජීවිතේ පුරුද්දක් කරගන්න. එතකොට ඔයාට ඔයාගේ ජීවිතේ ජය ගන්න ඒ පුරුද්ද ලොකු පිටුවහලක් වෙයි. කතර කතනිද වෙනවලාවේ එක දවසක සෙවනේ ආවේ හිරි පොත නැති කඳුළු අවාරේනවා මේ ඉන්නේ බිමා ශෝෂද අයියා. ආදරේ කියන්න ඕනෙද කියන පොතේ කතුවරයා. මේ ඉන්නේ වලාකුළු සේලයක තැවරිලා හරි එන්න කියන පොත ලියපු මිලිඳු මේසර මහගමගේ අයියා. මම බුක් ෆෙයා එකෙන් රන්දෝනි කියන පොතත් ගත්තා. මේක ලියලා තියෙන්නේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුරංග සේනානායක මහත්මයා. ඉතින් මේ පොතේ තියෙන්නේ ඩොක්ටර් ෂාෆිගේ දුවගේ කතාව ගැන. මේ ඉන්නේ 2024 ස්වර්ණ පුස්තක සම්මානය දිනාගත් කැමෙලියා පොතේ කතුවරිය විරාජිනී තෙන්නකෝන් මහත්මිය. ඉතින් ওই විදිහට තමයි 2025 මගේ බුක් ෆෙයා ව්ලොග් එක අවසන් වෙන්නේ. මම බුක් ෆෙයා එකෙන් ගත්තු පොත් අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු. ඉතින් ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. මේ වීඩියෝ එක ඔයාගේ යාළුවොත් එක්ක share කරගන්න. ඔයා මේ වීඩියෝ එකට කැමති නම් අනිවාර්යෙන් like කරන්න. ඒ වගේමයි මේ වීඩියෝ එක ගැන ඔයාගේ අදහස් පහලින් comment කරන්නත් අමතක කරන්න එපා. ඉතින් අවසානයේත් එක්ක රැඳිලා හිටපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි.